මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමරත්න ගැන පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය හරහා විවිධ කතා මැවුණා. ඉතින් ඇත්තටම ඔහු අවන්හල් සේවකයෙකුට පහර දීම සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම මෙම ගැටලුවට ප්‍රධානම හේතුව වී තිබුණා. කෙසේ නමුත් මෙම හේතුව නිසා මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමරත්නට අධිකරණයට පවා යෑමට සිදු වුණා. ඒ වගේම ඉන්පසු එම සේවකයාට වන්දි ගෙවීමටද ඔහුට සිදු වුණා. ඉතින් ඉන් අනතුරුව මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ බිඳවැටීම ආරම්භ වුණ බව තමයි ඔහු සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ. ඉතින් ඇත්තටම සමාජ මාධ්‍ය හරහා මෙම වීඩියෝව සංසරණය වීමත් සමග ගොඩක් දෙනා එම අවන්හලේ කෑම ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුව මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමරත්නට සියලුම ණයබර ඔහුගේ හිස්මත පැටරීමත් සමගම විටින් විට විවිධ දේවල් විකිණීමටද ඔහුට සිදු වුණා. මුලින්ම තම මෝටර් රථය විකුණු ඔහු නිවසේ තිබෙන ගෘහ භාණ්ඩ විකිණීමටද කටයුතු කළා. එතනින් නොනැවතුණු ඔහු ණයබර නිදහස් කර ගැනීම සඳහා තමන්ට තිබුණු එකම නිවසත් විකුණා දැමීමට තීරණය කළා. කෙසේ නමුත් රට පුරා ව්‍යාපාර ජාලයක් පවතින මිස්ටර් කොත්තු ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් බිඳවැටීමෙන් පවතිමින් තිබෙන බවට සමාජ මාධ්‍ය හරහා විරාජ් වික්‍රමරත්න අදහසක් දී තිබෙනවා. ඉතින් එම නිසා මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ රට පුරා පැවති අවන්හල් වසා දැමීමට තීරණය කර ඇති බවට ඔහු සඳහන් කර සිටිනවා. ඉතින් ඒ අනුව එම ව්‍යාපාරයේ සේවකීන්ට නම සේවක අවස්ථා ලබා දීමට කැමති අයට ඔහු ආයාචනා කර සිටින්නේ සේවා ස්ථාන ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් මේ සියලු ව්‍යාපාර වසා දමා ඔහු පිටරට පදිංචියට යාමට තීරණය කර ඇති බව පසුගියදා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරමින් ඔහු සඳහන් කර තිබුණා. ඉතින් ඒ අනුව මිස්ටර් කොත්තු ව්‍යාපාරයේ රට පුරා පැවැත්වෙන අවන්හල් වසා දැමීමට ඔහු තීරණය කර තිබෙන්නේ එම අවන්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් පිරිස අඩුවීම හේතුවෙන් ඔහුට ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසායි. අධික ණයබර හිස මත පැට වූ විගස ඔහු නිවස පවා විකිණීමට තීරණය කර තිබුණත් ණයබර වැඩි නිසා ඔහුට ව්‍යාපාර වසා දැමීමට තීරණය කර ඇති බවට ඔහු සඳහන් කර තිබෙනවා. ඉතින් ඒ අනුව මිස්ටර් කොත්තු ව්‍යාපාරය නැවත ශ්‍රී ලංකාවේ දකින්නට නොමැති වෙයි කියලා තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ. ඉතින් ඒ වගේම එම ව්‍යාපාර වසා දමා ඔහු පිටරට පදිංචියට යාමට තීරණය කර ඇති බවට ඔහු පසුගියදා වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. ඉතින් මේ හැමදේම ඔහුට සිදු වුණේ ඔහුගේ හදිසි කෝපය නිසා සේවකයෙක්ට පහර දීම නිසා බව ඔහු දැන් තේරුම් අරන් අවසන්. කෙසේ වෙතත් ඔහු සියල්ල තේරුම් ගන්නා විට සියල්ල සිදු වී හමාරයි. ඉතින් රට පුරා සිදුවන සියලුම තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.